කවුද අපිත් එක්ක ඔය මෙහි එන මහත්තයා ඇමරිකාවෙන් එයාට හැදිච්ච දරුණුම පිළිකාවක් හැදුනා. දරුණුම එකක්. ඇමරිකාවේ රිසර්ච් කරන මට්ටම එකක්. අන්තිමට එයා ඉතින් මෙහි කියන දේවල් ඔක්කොම අහගෙන ඉන්නේ. දොස්තරලා අහනවලු මෙච්චර ලෙඩක් තියාගෙන ඔයා කොහොමද hina වෙලා සද්දන ඉන්නේ කියලා. එයා කිව්වා ඉතින් ඕගොල්ලෝ ලෙඩේට බෙහෙත් දෙනවා. මේගොල්ලෝ හොඳට මාව බලා ගන්නවා. මේගොල්ලෝ ඔක්කොම මේ මැෂින් වලින් චෙක් කරනවා. මං ඉතින් මොකටද බොරි වෙන්නේ? හරිනේ? ඒක තමයි තමයි. එයා පිළිගරගෙන ඉන්නේ ජීවිතේ. දැන් එයාගේ පිළිගාව හොඳයි. කියන්නේ මේ ලයිෆ් එක මිරකල් එකක්. මේක අපි දකින විදිය වෙනස් කරගත්තා නම් හරි නැත්තම් මේක මල කරදරයක්. ඕක දැන් සාමාන්‍ය මිනිස්සුෙකුට උනා නම් ඕක මහා විශාල මානසික ව්‍යාධියක්. මේ කිසිම දෙයක් මානසික ව්‍යාධියක් බවට පත් කරගන්න එපා. සබාදහම අපි වතාවෙන් වතාව විවිධ ස්වරූපයෙන් පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂණ වලට අපි කලබල වෙලා දඟලලා නටන්න යන්න අවශ්‍ය නැහැ. ඒවට වැළපෙන්න අඬන්න අවශ්‍යත් නැහැ. කොහොමත් මුණ දෙන්න ඕන, කොහොමත් යන්න ඕන, කොහොමත් යන්න ඕන කිය ගියාම ඉවරයි. ඒකට අඬන්න hina වෙන්න තියාගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔන්න ඔය ඔක තමයි නිබ්බාන. ඔක තමයි සරල සත්‍ය. ඔක තේරුම් ගත්තා නම් ජීවිතේ ප්‍රශ්න ගොඩක් නැති වෙනවා. නෑ ප්‍රශ්න නෑ. ප්‍රශ්න මෙහෙම ප්‍රශ්න තිබ්බත් නෑ වගේ ඉන්නේ. නෑ වගේ මුකුත් නෑ වගේ ජීවත් වුණාම ඉවරයි. වහන්සේ කලින් කිව්වේ ප්‍රශ්න වලට හැමතිස්සෙම උත්තර දෙන්න යන්න එපා කියලා. ඒක මම අර පොඩ්ඩක් ගල්ලා බැලුවා. ඒ ප්‍රශ්න ආවෙන් පස්සේදී මම ඒක හිතලා තියෙනවා. මේ බලමු මේ වෙලාවට කියලා. අන්තර බලන්න දෙයක් නෑ ප්‍රශ්නෙත් නැති වෙලා සතියක් දෙයක් යන්නේ. ඒක අපි අර ඒ ප්‍රශ්න කියන්නේ අපි ඒව හරියට අල්ලගෙන අපි ඒවට කනගාටු වෙලා දුක් වෙලා වැළපෙනවා. මේ වැළපීම අපේ ප්‍රශ්න වැඩි වෙන්න හේතුවක්. ඔය ජීවිතේ දිහා හරිම ෆ්ලෙක්සිබල් විදියට බලන්න වෙන ඕන දෙයකට ලෑස්ති කරන දෙයක් නෑ. කොහොමත් අපි මේ හිත ගලාගෙන යන විදියක් නේ. කොහොමත් අපි මේ යන විදිය යන්න ඕනේ. ඒක ධර්මයේ කියන්නේ ඒක. ධර්මයේ කියන්නේ ටොලරන්ස් එක. මේ දරා ගැනීම. ඒ දරා ගැනීම නැත්තම් මේ කතාව අහලා නැහැ. හැමතිස්සෙම සබාදහම පරීක්ෂා කරන අපිට ශක්තිය තියෙදි කියලා දරා ගැනීමට තියෙනවද කියලා. ඉතින් පරීක්ෂා කරපු දේ. ඉතින් මොකටද බය වෙන්නේ? ඊළඟ ශක්තිය අපි ළඟ තියෙන්නේ. මේ ශක්තිය තියෙනම් මොකටද බය වෙන්නේ? මේ ජීවිතේ මොන දේ වුණත් නිකන් අඬලා වැළපිලා දඟලලා ඒක අවශ්‍ය නැහැ. ඒවට ෆේස් කරන්න ඕනේ. ඒවා පොඩි දේ මෙහෙම කරනකොට සමාජයට මාස ගාණක් දුක් විඳින්න ඕන එක මෙහෙම කරනකොට ඉවර වෙනවා. ඒ මේ ඔළුවේ දකින්න විදියත් එක්ක. පැහැදිලි?